අයිබෝවන් හිතනවා හැමෝම ඉතාම හොඳින් ඇති කියලා. අද හවස අපෙන් පළවෙනි වතාවට බතික් මිලදී ගත්තු පාරිභෝගික මහත්මියක් කතා කළා. එතුමිය කිව්වා මම ඔයාලගෙන් සාරි ගත්තා. ඒක හරිම ලස්සනයි. ඇඳා. ඒ වගේම හේදුවට පස්සේ අපේ සාරිවල චුට්ටක්වත් පාට ගියේ නෑ. හැබැයි එයා මීට කලින් මිලදී ගත්තු ප්‍රසිද්ධ ආයතනයක නෙවෙයි එයාගේ හිතවතියෙක්ගෙන් තමයි එයා බතික් සාරි අරගෙන තිබුණේ. එයා ඒ සාරි හොදනකොට ඒ සාරි වල පාට ගියා කියලා. ඒ වගේම මේ මෑතකදී මට මුණ ගැහුණු මගේ වෙනත් හිතවතියක් කිව්වා එයාත් අලුතෙන් බතික් ඉගෙනගෙන තියෙන්නේ. වෙන වැඩසටහනකදී තමයි ඒව මුණ ගැහුනේ. එයාත් මට කිව්වා බතික් හදලා ඉවරලා ඔය කතා බහ යනකොට මම අවසානයේ සෝදනවා කිව්වා අනේ හොදන්නත් ඕනේද කියලා එයා ඇහුවා. මට මෙතෙන්දි තේරිච්ච දේ තමයි ගොඩ අය දන්නවා ඊටාම හොඳින් බතික් කරන දක්ෂ බතික් නිර්මාණ ශිල්පීන් ඉන්නවා. උසස් මට්ටමින් කරනවා. ඒ වගේම නොදන්න කීප දෙනෙක් ඉන්නවා. අන්න ඒගොල්ලෝ වෙනුවෙනුයි මම මේ පුංචි රහස කියන්නේ. මේක රහසක් නෙවෙයි ඇත්තටම. බතික් හදනකොට ඒක අනිවාර්යෙන් කළ යුතු දෙයක්. මේකෙදි වෙන්න ඕනේ අපි බතික් සාරිය හෝ රෙද්ද හෝ මොකක් හරි අපේ බතික් නිර්මාණය හදලා ඉවර වුණාට පස්සේ අනිවාර්යෙන්ම සබන් හෝ සේදුම් කාරකයක් දාලා මේක හොඳට හොදන්න ඕනේ. හේතුව රෙද්දට උරා ගන්න නැති ඩයි අර නූල් අතර රැඳිලා තියෙනවා. එතකොට මේක පාරිභෝගිකය අතර ගියාට පස්සේ අපි හොදන්න නැතුව ලබා දුන්නොත් එහෙම ඒකේ නා හිතන්නේ හොදනකොට අයියෝ මම අරන් තියෙන්නේ හොඳ සාරියක් නෙවෙයි හොඳ බතික් එකක් නෙවෙයි මේකේ පාට යනවනේ කියලා. ඒ නිසා අපි පාරිභෝගිකයා අතට මේක යන්න කලින් තම්බලා ඉවර වුණාම ඊටාම හොඳින් මේක සෝදන්න ඕනේ අර අතර රැඳිලා තියෙන සියලුම ඩයි ඉවත් වෙනකම්. සබන් ගාලා හේදුවාම ඒකේ පාට යන්නේ නැති තැන එනකම් අපි මේක ඊටාම හොඳින් සෝදන්න ඕනේ. නැත්තම් අපිට වෙන්නේ අපිට හම්බුණු ඊටාම හොඳ පාරිභෝගිකයෙක්ව හිමි වෙන එක. ඒ වගේම ඔයා ගත්තු බතික් සාරියේ හෝ බතික් නිර්මාණේ පාට යනවනම් උත්සාහ කරලා බලන්න අපි කෑමට ගන්න ලුණු වලින් භාජනයකට ලුණු ටිකක් දිය කරලා අපේ ඒ පාට යන ඇඳුම වෙනත් ඇඳුමක් වුණත් ප්‍රශ්නයක් නැහැ. පාට යන එකක් නම් ගොඩක් වෙලාවට මේකෙන් පාට යන එක නතර වෙනවා. ලුණු ද්‍රාවණයක මේ ඇඳුම ටිකක් වෙලා දාලා තියලා වේලලා ආයෙ සෝදලා ගන්න ගොඩක් වෙලාවට පාට යන එක නතර වෙනවා. මට හිතුණා මේක කියන්න ඕනේ කියලා. දන්න අය ගොඩාක් ඉන්නවා. ඒ නිසා කවුරු හරි නොදන්න කෙනෙක්ට මේක වැදගත් වෙයි කියලා හිතනවා. ඒ නිසා ඔන්න අද අපි වැඩ කරන විදිහෙන් පුංචි දෙයක් කිව්වේ අපි අනිවාර්යයෙන්ම අපේ බතික් නිර්මාණ අවසාන වෙනකන් ඩයි චුට්ටක්වත් රැඳිලා නැති තැනට එනකන් සෝදලා තමයි ඔබ අතට ලබා දෙන්නේ. එහෙමනම් ආයෙත් දවසක මේ වගේ පුංචි බතික් වල තියෙන රහසක් කියා දෙන්න.